සුබ දවසක් හැම දෙනාටම. ඉතින් මං අද ලෑස්ති වෙන්නේ මගේ මූලිකත්වයෙන් මගේම ඥාතීන් හිතවතුන් බොහෝ පිරිසක් එකතු කරගෙන කැලණිය කිත්සිරි මෙවන් රජමහා විහාරයේ අපි සියලු දෙනාගේම සහභාගීත්වයෙන් සිදු කළ අසිරිමත් පින්කමක් පිළිබඳව ඔබ සියලු දෙනාවම දැනුවත් කරන්න. ඉතින් මෙවැනි පින්කම් දැක බලා ගන්න කැමති බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම මා සමග එකතු වෙලා ඉන්නවා කියන එක මම දන්නවා. ලොකු පින්කමක් නිවැරදිව කරන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේ වීඩියෝ එක අවසානය වනතෙක් නැරඹුවහොත් පින්කමක් සංවිධානය කරන ආකාරය, මුදල් පරිපාලනය, වැඩ බෙදා දීම, සැලසුම් කරණය, සහයෝගයෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය, මනා සංනිවේදනය, නොපසුබට වීරිය කියන දේවල් පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන්. කලින් අවුරුද්දෙත් මම මේ වගේම පින්කමක් සුළු පිරිසක් සහභාගී කරගෙන සිදු කළා. ඒ පින්කමත් බොහොම ලස්සනට අපි සිදු කරා. නමුත් ඒ පින්කමට වඩා බොහොම ලස්සනට රාජකීය විදිහට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර පින්කම සිදු කරන්න ලැබීම ගැන මගේ හිතේ තියෙන කියා ගන්න බැරි තරමේ සතුටක්. මේ වගේ ලස්සන පින්කමක් කරන්න ඕනි කියලා හිතට ආව මුල්ම අවස්ථාවේ මුලින්ම මම කරේ පින්කමට අවශ්‍ය දේවල් කොලයක් අරගෙන පිළිවෙලට ලියා ගන්න එක. බුද්ධ පූජාවට අවශ්‍ය දේවල් අණු කොටස් කිහිපයකට වෙන් කර ලියාගත්තා. බත් වර්ග 4ක්, ව්‍යංජන 16ක්, පළතුරු 11ක්, කැවලි වර්ග 12ක්, අෂ්ටපාන, චතුමදුර, නාගවල්ලි බුලත් කොළ යෙදූ දැහැත් විට, මුව පිස්නාවක්, දැහැටි කූරු, උණු පැන්, සිසිල් පැන්, අතුරුපස වර්ග 4ක්, ආලෝක පූජාව. මෙතනදී බුදු මැදුර තුල තිබෙන ආසනය මත පහන් දැල්විය නොහැකි නිසා බැටරි යොදා පත්තු කළ හැකි ඉටිපන්දම් 4ක් ඒ සඳහා මම භාවිතා කළා. ඊට අමතරව තේවාව සිදු කිරීමට හේ විසි කණ්ඩායමක්, මල්, හඳුන් කූරු, සුවඳ දුම් ආදියත් ඇතුළත් කළා. පන්සලට පූජා කිරීමට වටාපතක් සහ මුතු කුඩයක් මගේ අතින්ම සකස් කරගත්තා. සහභාගී වූ පිරිසකගෙන් සමහර අය අටපිරිකර, සෙසු පිරිකර, මුදල් පිරිකර බාරගෙන තිබුණා. අපි බණ කියන්න ස්වාමින් වහන්සේ නමක් පන්සලට වැඩැම්මෙව්වා. උන්වහන්සේටත් අටපිරිකර, සෙසු පිරිකර, මුදල් පිරිකර ලබා දෙන්න අපි කටයුතු කළා. චෛත්‍ය රාජානන් වහන්සේ වටා පැළඳවීමට මගේ අදහසකට අනුව දාස් පෙතියා මල්වලට සමාන වන ආකාරයෙන් මීටර් 45ක් පමණ දිග ඇති මල්වැලක් සකස් කරන්න මා විසින් කටයුතු කරනු ලැබුවා. ඇත්තටම මට ඒ නිම කරන්න සති 3ක පමණ කාලයක් ගත වුණා. වෘත්තීය වේදිනියක් නිසා කාර්යබහුල ජීවිතයක් ගත කරන මට රාත්‍රී කාලයේ පැය 2ක පමණ කාලයක් තමයි ඒ සඳහා වැය කරන්න පුළුවන්කම තිබුණේ. මුතු කුඩයත් මගේ අතින්ම නිම වුණ නිසා වැඩි කාලයක් ඒ සඳහා වැය වුණා. මගේ අසල්වාසී හිතවත් සොහොයුරියක්ද නිදි වර්ජිතව මල් මාලා ගොතන්න මට සහාය වුණා. ඇයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ තැඹිලි පාට ලස්සන මල් වැල මම සකස් කළ ආකාරය ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේට දැක බලා ගන්න පුළුවන්. බුදු මැදුර සරසන්න ගත්ත ලස්සන මල් මාලයත් මගේ අදහසක් මත මාතින්ම නිම වුණ මල් වැලක්. ඉතින් මට මෙතනදී එකතු කරන්න පුංචි කාරණයක් තියෙනවා. මම සකස් කළ මල් මාලාවට තවත් ලස්සනක් එකතු කරන්න විශ්වවිද්‍යාල සිසුවියක් වුණ මගේ හිතවතියක් මට සහාය වුණා. ඇයට ලස්සන අදහසක් හිතට ඇවිත් තිබුණා. තැඹිලි පාට රිබන් එකක් චෛත්‍ය වටා පළඳවන්න ඒ අනුව ඇය කටයුතු කළා. මට මෙතෙන්දි කියන්න ඕන උනේ ඔබේ සිතේ පවතින ශ්‍රද්ධාව තමයි හැම දෙයකටම වඩා බලවත් වෙන්නේ. ලක්ෂ ගණනක් වියදම් කරලා සිදු කරන කංචුක පූජාවක ආනිසංසයම ඇයටත් මේ වෙලාවේ හිමි වෙනවා කියන එක තමයි මගේ අදහස. ලොකු පින්කමක් වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරද්දී යම් යම් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදු වේවි. ඒ දේවලුත් උපේක්ෂා සහගතව විඳ දරා ගන්න ඔබ ලෑස්ති වෙන්න. පරාර්ථකාමී සිතින් වැඩි පිරිසකට පිනක් සිදු කරගන්න ඔබ අවස්ථාවක් ලබා දීමම ජයග්‍රහණයක් බව සිතන්න. ලෝකයා ඔබට අත්පොලසන් දුන්නත් නැතත් ඔබ ඔබේ ගමන යන්න. ඒ ගමන යද්දී බොහෝ බාධක එන බව අමතක කරන්න එපා. මේ පින්කම කරද්දී අපේ කිහිප දෙනෙකුටම මුහුණ දෙන්න සිදු වුණ ගැටලු කිහිපයක් මම ඔබට කියන්නම්. පින්කමට කලින් දිනේ මගේ හිතවත්ම සොහොයුරියකට හොඳටම අසනීප වුණා. ඇය බොහොම අපහසුයෙන් තමයි පින්කමට ඇවිත් සිටියේ. පෙරහැරවත් ගමන් කරන්න ඇයට නොහැකි වුණා.
තවත් මගේ හිතවත්ම ආන්ටි කෙනෙකුට පින්කම දවස උදේ උණ ගැනිලා තිබුණා. ඒ නිසා ඇයටත් එදා එන්න බැරි වුණා. සහල් වලින් බත සකස් කරන්න පවරපු සොහොයුරියන් දෙදෙනෙකුටම බොහෝ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබුණා. එක සොහොයුරියකගේ රයිස් කුකර් එක අක්‍රිය වෙලා තිබුණා කියලා මට දැනුම් දුන්නා. ඒ වගේම ඇය ආව මාර්ගය අලුත් වැඩියා කටයුත්තක් නිසා తాවකාලිකව වසා තිබිලා තියෙනවා. ඒ නිසා ඇයට කිලෝමීටර් 10ක් පමණ දුර පාරකින් තමයි පන්සලට එන්න සිද්ධ වුනේ. අනිත් සොහොයුරියටත් බුද්ධ පූජාව පැවැත්වෙන වේලාවට පැමිණෙන්නට නොහැකි ලෙස බාධා සිදු වෙලා තිබුණා. ඒ වගේම අෂ්ටපාන හදන්න බාරගත් සොහොයුරියගේ අලුත් බ්ලෙන්ඩරේ අක්‍රිය වුණ බව මට දැනුම් දුන්නා. ඉතින් මෙතනදී මම කියන්න උත්සාහ කළේ ඔබ මේ වගේ ලොකු පින්කමක් කරන්න යද්දී විවිධාකාරයේ බාධා පැමිණෙන්න පුළුවන්. කෙතරම් බාධක පැමිණියත් ඔබ ඒ දේවල් වලට සැලෙන්නේ නැතුව බොහොම වීරියෙන් යුතුව Tamanගේ කාර්ය ඉෂ්ට කරන්න. ඒ වගේම මේ සමාජයේ සිටින පුද්ගලයන් විවිධාකාරයි. ඔවුන්ගේ මානසික මට්ටම් එකිනෙකට වෙනස්. ඉතින් යම් පිරිසක් මෙවැනි පින්කම් අගය කරද්දී තවත් සමහරු ඒ දේවල් වලට අවමන් කරන්න බලන් ඉන්නවා. ජීවමාන බුද්ධ ශක්තිය මේ විශ්වය තුල පවතිනවා. බුදුන්ගේ පාරිභෝගික ධාතුන් වැඩ සිටින කිත්සිරි මෙවන් රජමහා විහාරයේ සෑරජාණන් වහන්සේගෙන් අපේ පින්කම සිදු කළ දිනේ විවිධ ආලෝක ධාරා නිකුත් වෙන්න පටන් ගත්තා. ඒ බව කීප දෙනෙක්ම දැක තිබුණා. ඉතින් මේ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී ඒ දේවල් නොදකින පෙරස ඒවට ගරහනවා. නමුත් ඒ දේවල් නොදැක්ක පළියට ඒ දේවල් බොරුයි කියන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. එදා සමාජයේත් බුද්ධ ශක්තියට වගේම බුදුන්ට අපහාස කළ ඕනෑ තරම් අය හිටියා. ඉතින් අදත් එවැනි පිරිස මේ සමාජය තුල ඉන්නවා. ඒ පිළිබඳව ඔබ පුදුම වෙන්න එපා. ඕනෑම වීදුරු කෑල්ලක් පළඟුවකින් වුණත් හිරු එළිය වැටුනම ආලෝකය පරාවර්තනය වෙනවා කියලා සමහර වෙලාවට එක එක්කෙනා මෝඩ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් සමග ඔබ ගැටෙන්න යන්න එපා. රාත්‍රී කාලයට හිරු එළිය නැහැනේ. ඒ වගේම සඳ එළියවත් නොමැති කරවල රාත්‍රියක පවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන චෛත්‍යයන් වලින් පැස් විහිදෙන ඕන තරම් අය දැකලා තියෙනවා. ඒ නිසා මෝඩ තර්ක ගෙනහලා නිකන් නිවට යොවෙන්න එපා. පිනක් කරගන්න ඇවිත් ඔබ නොදැනුවත්වම අපායගාමී අකුසල කර්මයක්මයි එයින් සිදු කරගන්නේ. මාර පිරිසට එකතු වුණ තවත් චරිතයක් වෙන්න එපා ඔබ. බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි ඔබ තුල පවතින අචල ශ්‍රද්ධාව සහ විශ්වාසයම තමයි ඔබව ඉහළට ඔසවා තබන්නේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි ධර්මයේ බැබලෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි සංඝයා බැබලෙන්නේ. හරි. දැන් මම ආයෙත් අපේ පින්කම ගැන කතා කරන්නම්. අපේ එක්සොහොයුරියක් එන පිරිසට සංග්‍රහ කරන්න අවශ්‍ය දේවල් බොහොම වියදමක් දරලා ගෙනත් තිබුණා. ඉතින් බණ අහපු හැමෝම වගේ බොහොම සන්තෝෂයෙන් සංග්‍රහයක් භුක්ති විඳලා තමයි එතනින් ගියේ. මට තව මෙතනදී කියන්න අමතකුණ දෙයක්ත් තියෙනවා. ශ්‍රද්ධාව වැඩිකමට මං අතින් වරදකුත් මෙතෙන්දී සිද්ධ වුණා. ඒ නිසා ඒක නිවැරදි කරන්න මම මෙතෙන්දී උත්සාහ කරනවා. බුද්ධ පූජාව බුදුමැදුරට වැඩැමුව අවස්ථාවේදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව ආසනය මත තැන්පත් කොට වසා තබා ඇති පියන් විවෘත කරන්නේ බුද්ධ පූජාව බාර වෙන්න ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් පූජාව දවසේ මේ දේවල් මගේ අතින් සිදු කරන ආකාරය මේ වීඩියෝ එකේ ඔයාලට දැක ගන්න පුළුවන්. මට ඕන උනේ මගේ අතින්ම මේ දේවල් ආසනය මත තැන්පත් කරන්න. ඒක මගේ අතින් සිදුවන අත්වැරදීමක්. කොහොම නමුත් ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ ප්‍රමාද වෙලා බුදුමැදුරට වැඩම කළා. උන්වහන්සේ දුටු සැනින් උන්වහන්සේට එම කාර්ය ඉදිරියට කරගෙන යාමට මම අවස්ථාව ලබා දීලා ඉවත් වෙන්න උත්සාහ කළත් උන්වහන්සේ මට අනුකම්පා කරලා ඒ අවස්ථාව නැවතත් හිමි කරලා දුන්නා. මගෙන් වුණ අත්වැරදීම ඉවසා සිටීම පිළිබඳව උන්වහන්සේගෙන් සමාව අයද සිටීමට මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඔයාලත් ඔයාලගේ හිතවතුන් සහභාගී කරගෙන මේ වගේ ලස්සන පින්කම් කරන්න උත්සාහවන්ත වෙන්න. මගේ මල් මාලය දැකලා හිත පැහැදුණු මහත්මයෙක් කටින පින්කම සරසන්න මගේ මල් මාලය ඉල්ලා සිටියා. මට මේ අවස්ථාවේ කියා ගන්න බැරි තරම් සතුටක් ආවා. ඉතින් මෙවැනිම වීඩියෝකින් නැවත හමු වන තෙක් ගිහින් එන්නම්. සුබ දවසක් හැම දිනාටම.
බලාගෙන